ඔයාගේ නම මොකද්ද? මම මේ රෙකෝඩින් එක තියාගන්න ඔයා මොනවා හරි සීන් එකක් කරුවොත් ඔයාලට මේ ළමයාට විරුද්ධව මම ඔයාලට ඇක්ෂන් එකක් කරනවා. නම කොහෙද මොකද කිව්වේ? නිමාෂා. එතකොට ගෙවල් කොහෙද? නවගත් එක. අම්මයි තාත්තලා ඉන්නවා. එතකොට මේ දරුවට දැන් මාස කීයද? අනිද්දාට මාසයයි. මාසෙ හම්බෙච්ච දරුවට තමයි ඔයාලා මෙහෙම කරන්නේ. ඉතින් යා කිරි දුන්නට බොන්න නැත්නම් ඔයා ළමයා වරක නිස්පිරිතාලේ යන්න. දැන් ළමයා වරක ගිහිලා තියෙන වෙන දෙන්නෙක් නේ. ඉතින් ඔයාගේ මේ වැඩත් එක්ක එහෙම කරන්න එපා. ඔයා දැන් මට කියපු කතාව බලන්නකෝ. ඔයා දැන් මට කිව්වේ කියලා මේ දරුවා කිරි බොන්න එපා වෙලා තියෙන කියලා. මාසයක් අතර එහෙම ඔයා කොහොමද ඔයා අම්මනේ ඔයා එහෙම කොහොමද කියන්නේ? ඉතින් බොන්න නැත්නම් ඔයා ළමයා වරක ඉස්පිරිතාලේ යන්න ඕනේ. ඉස්පිරිතාලේ තියෙන එකට ඔයාලා ළමයා හදාගන්නකම් ඔයා අමාරුව තිබ්බේ නේද? අම්මයි තාත්තයි කොහෙද ඉන්නේ ඇඩ්‍රස් එක කියන්නේ? නවගත් එක ඇඩ්‍රස් එක කියන්නේ කිතර? පල්ලිය පාරේ. අම්මයි තාත්තයි නම මොකද්ද? ඇහුන්නේ? ජයසිංහ විතරක් නෙමෙයිනේ අනිත් ටික කියන්නේ. හරියට නම කියන්න. නැත්නම් පොලිසිය මෙතන ගෙන්නනවා දැන්. මොකද? ජයසිංහ දිසානායක. අම්මගේ නම? බණ්ඩාර මැණිකේ. මැනිකා. එතකොට යාලා දන්නවද මේ සම්බන්ධය ඔක්කොම අපේ කම්බෙලා ඔයාලට ආර්මේ දන්නවද? දන්නවසන්ත ඒ දෙම අපි දෙන්නට තේරුම් කරලා දෙන්න බෑ වසන්තයි. දැන් එතකොට දැන් ඔයාගේ මෙයාගේ අදහස මොකද්ද කියන්නකෝ? ඉතින් ඔයා කිරි බිව්වේ නැහැ කියලා ඔයාලට ළමයා එපා වෙන්න බෑනේ. මේ දාස්තිගේ ළමයාට කිරි දුන්නේ මොන පොරොන්දුවටද කුමාර කියපන් ඇත්ත කියපන්. මොනවාද මල්ලි මොනවා පොරොන්දුවටද මල්ලි කිරි බිව්වේ? කිරිබුවේ මෙයා කෝල්ලක් කරන් දෙන්න කිව්වා මේ එයා පසින්දු කියලා කොල්ලෙක්ට. කොහෙද? මේ කොහෙද? වෙලේවැව. ඒක වෙලේවැව හරි. මේ කොල්ලෙට කෝල්ලක් කරන් දෙන්න කිව්වා. ඊට පස්සේ මට පෙරේදට පළුමුදා තමයි කිව්වේ කෝල්ලක් අරන් දෙන්න කියලා. හරි. ඊට පස්සේ මම මේ කිව්වා මේ හරි මං ඔයාලට කෝල්ලක් අරන් දෙන්නම්. මේ දැන් ළමයට කිරි ටික දෙන්න කියලා. ඊට පස්සේ ඒ දවස් දෙකේ දුන්නා. කෝල්ලක් අරන් දුන්නද? නෑ අරන් දුන්නේ දෙන්න. උඹලා පුදුම ගෑනු මිනිස්සුනේ බම්මේ මොකද්ද බම්මේ? ඊට පස්සේ මේ ළමයට කී ටික දුන්නා. නංගි මම මේක පොලිසියට දෙනවා. නංගි නේ පුතේ දරුවෝ ඔයාට වයස කීයද? 21යි. හරි මම මේක පොලිසියට දෙනවා මේ වීඩියෝ එක. මේ ඔයාට විරුද්ධව ඊට පස්සේ එයාලා කතා කරන දේක් කතා කරයි. මට මෙතනින් එහාට ඔයාලට කියන්න දෙයක් නැහැ නේ. ඔයා සෙල්ලම් කරන්න එපා. ඔයා මොන අමාරුවටද ඒතකොට දරුවා හදාගත්තේ? ඔය දරුවා හදන්න නැතුව ඉන්න එපා ඔයා. ඔයා එහෙම ආතල් දෙන්න ඕන මේ කිරි දරුවෙකුට. ඒ කියන්නේ ඔයාලා මේ මිනිස්සු කියන නැත්නම් ඔයා දරුවා මැරෙන්න මරනවා. හරිනවා අනිවාර්යෙන් ගන්නවා. ඔයාලා වගේ අය ගස් ගල්ලස්සේ දාලා යන්න ළමයිව. අනිවාර්යෙන්ම. ඔළුව මිරිකනවා මේ වසන්තයි. ඈ? ඔළුව මිරිකනවා. තුඹ තාත්තා විදියට ඔබ පොලිසියට කියන්න බෑ. මම සද්ද නැතුව හිටියේ. පුදුම දෙමව්පියෝනේ බං උඹලා එල්ලලා මරන්න බෑ ලයිට් කණු වල එල්ලලා. අපි කෑ ගහලා ජීවිත එක තමයි. හිතන්න සෙල්ලම් කරන්න හදන්න එපා. ළමයාගේ ජීවිතේට මොන හරිනොත් ඔයාට කියනවා අම්මට කියන්නේ ඈ. තේරෙනවද? ඔයාගේ නම මොකද්ද කිව්වේ? හරි. ඔයා කොහෙද කිව්වේ? නවගත් එකමද? අපේ අක්කා කෙල්ල බඳලා ඉන්නේ. හරි. ඉන්නකෝ. අපේ අක්කා කෙල්ල මේක ඔයා සෙල්ලම් කරන්න හදන්න එපා. මේක මේ ජීවිතත් එක්ක මේ මාර කතන්දරය. ඉතින් ඔයාට මෙයා එක්ක ඇවිල්ලා දරුවෙක් හදාගන්න ඉස්සෙල්ලා හිතුන්නේ නැද්ද පසින්දු කෙනෙක් කියන්න? අනික ලැජ්ජ නැද්ද ඔයාට මේ දරුවෙක් හද මාසයක්වත් නැතුව? මාර මිනිස්සුනේ ඔයාලා. කණ්ඩ බොන්න පැත්තකට දාන්න. ඔය එහෙම අඩුපාඩුවක් තියෙනවා. ඔයාලා යන්න එපා. පොලිසියට හරි ගිහිල්ලා කියන්න එපා. ඔයයි මල්ලි ඔයාලා සද්ද නැතු හිටියේ මේ ඔයා තාත්තනේ මල්ලි. ඔයාලා ඒ සද්ද නැතු දරුවට එහෙම කරද්දි මම මේ දැන් ආරංචිනේ දරුවව ගෙනිච්ච මෙයා නෙමෙයි මේ වෙන දෙන්නේ කරගෙන ගියා ඉස්පිරිතාල නතර කරලා කියලා. ඒකින්ද තමයි මං ආවේ පුදුම අම්මෙක් නේ බං උඹලා. යකෝ තොපිය ඉරන්න ඕනේ ගස් දෙකක් දෙපැත්තට බැදලා. ගස් දෙක දෙපැත්තට කපලා දාලා යකෝ පුදුම සත්තුනේ උඹලා බං. උඹලගේ අම්මලා තාත්තලා එහෙමද කරේ උඹලට? ඈ? එබන් පුතේ. උඹලගේ අම්මලා තාත්තලා ඔහොම කිරි රොදි ඔහොම ඔලු මිරික එහෙම කෙරුවද? කට ඇරලා උත්තර දෙන්න. එහෙම කෙරුවද? ඒ මාර හිතව යක්කු බං උඹලා මේ මනුස්ස වේසින් ඉන්න. මිනිස්සු වෙන්න බෑ.